ඔයාලට මට අද පෙන්වන්න ඕනුනේ මෙන්න මේ පැලේ. මේක ගොඩක් අය දන්නේ නැතුව ඇති. හැබැයි එතන මේ රෝස පාට මලක් තියෙනවා එයාවත් මේ රතු පාට මලක් තියෙනවා එයාවත් නෙවෙයි. මෙන්න මේ පැලේ. දන්නවද මේක මොකක්ද කියලා? මේක හරිය ලොකු ඉතිහාසයක් තියෙන සෙල්ල කතරගමට ආපු පැලයක්. මෙයා තමයි මේ තියෙන්නේ අපි 2010 අවුරුද්දේ කැම්පස් එකේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න කාලේ හල්දුම් මුල්ලේ අපේ ඔසූයනේ අවුරුදු 2010 අවුරුද්දේ හල්දුම් මුල්ලේ ඔසූයනේ දවස් 3ක ෆීල්ඩ් විසිට් එකක් තිබුණා. ඒ වෙලාවේ අපි හල්දුම් මුල්ලේ ගියපු වෙලාවේ ඒ ඔසූයනෙන් මම මිලිබීජන ගෙනල්ලා මේක පැල කරේ. බලන්න 2010 මේ 2025 එතකොට අවුරුදු 15ක් වෙනවා මෙයාට. හරි ලස්සනයි. මේ පැලේ මම බලාගෙන හිටියා මල් පිපෙනකම්. හැබැයි මේ අවුරුදු 15ටම පැලේ තියෙනවා හොඳට. නමුත් තාම එක මලක්වත් පිපුණේ නැහැ. මං හිතන්නේ මල් පිපෙන්නේ නැති වෙයි වියලි කලාපේ නිසා. මෙයා පන රඳවගෙන තියාගන්නවා. මොකද පායන කාලෙට හරි රළු වෙනවනේ අපේ ප්‍රදේශයේ මේක වියලි කලාප නිසා. සමහර විට ඒ නිසා වෙන්නේ නැති. ඉතින් මේක මේ රත්නිටොල් පැලයක්. රත්නිටොල්. ඉතින් මේකේ මම බලාගෙන හිටියා අනේ රත්නිටොල් මලක් පිපිලා අපිටත් දකින්න හම්බ වෙයි කියලා. හැබැයි පුදුම වැඩක් කියන්නේ කවදාවත් මලක් නම් දකින්න හම්බුනේ නැහැ. හැබැයි සරුවට තියෙනවා හැමදාම මේ වගේ මේ තියෙන මම ලං කරලා පෙන්නන්න. මේ තියෙන්නේ මේ රත්නිටොල් පැලේ. එතකොට මෙයා හරි ලස්සනට කොළ දරනවා. මේ තියෙන මේ ඇඹරිච්ච කොළෙත් එක්ක මේ තියෙන මේ රත්නිටොල් පැලේ. මං හිතන විදිහට කවදාවත් වියලි කලාපේ මෙයාගෙන් මලක් අපිට දකින්න බැරි වෙයි. ඉතින් හරි දුකයි ඒකට. නමුත් ඉතින් අනේ මට අවුරුදු 15ක් තිස්සේ මම පරිස්සම් කරගෙන මම නෙවෙයි ඇත්තට මගේ අම්මා මේක පරිස්සම් කරන්නේ වතුර දාලා මැරෙන්න නම් දෙන්නේ නැහැ. ඉතින් ඒ එක පඳුරයි මම එක පැලයයි ගෙනල්ලා හිටෙව්වේ. දැන් මේ ටිකේම මේ පඳුර ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මෙතනත් පැලයක් ඇවිත් තියෙනවා. මේ නැවෙන අතු වලින් අතු පොළවට වැදුනහම ඒ තැන් වලින් එයාට මල් එනවා. මේ මුල් එනවා. මුල් ඇවිල්ලා එතනත් පඳුර වගේ හැදෙනවා. ඉතින් හරි ලස්සනයි. පැලෙත් ලස්සනයි. මේ තෙත් කලාපේ ඉන්න මගේ යාළුවෙකුට ඕනනම් මට පුළුවන් අපේ අම්මගෙන් ඉතින් මේකෙන් පැලයක් ඉල්ලලා දෙන්න. මමත් දැන් අපේ සිවරි වෙදාසපුවේ ඩිස්පෙන්සරි එකේ පිටිපස්සේ වත්තේ සම්පූර්ණ ඔසෝයනක් නිර්මාණය කරමින් තියෙනවා. ඉතින් ඒ ඔසෝයනේ හෙට අනිද්දා මෙයාගේ දරුවෙක් කියන්නේ මගේ රත්නිටොල් පැලෙන් දරුවෙක් එහාටත් ගෙනihin එහෙත් රෝපණය කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. හරි ලස්සනට බලනවා මම තෙත් කලාපෙට ගෙනihin දැන් බස්නාහිර පළාතේ බණ්ඩාරගම කියන්නේ තෙත් කලාපෙටනේ අයිති. එහෙදි මේකේ මල් එයිද කියලා අපි බලමු. මොකද මට මොනර යාළුවෙක් කෑ ගහනවා. අර ඈත ගහේ උඩ ඉන්නවා සියඹලා ගහේ උඩ. එයා තමයි ඒ කෑ ගැහුවේ. ඉතින් මේ තියෙන අපේ අම්මා මට ගෙනියන්න හදලා හාතාවාරිය වලක්. මේ තියෙන මගේ බණ්ඩාරගම ඔසෝයනට ගෙනියන්න මේ හාතාවාරිය අනේ පැකට් එකක පෝච්චි එක හදලා මේ හරි ගස්සලා තියලා මේ ඒකේ දැන් මම එන්න පරක්කුවට වැල ලොකු වෙලා ගෙඩිත් ඇවිල්ලා මේ තියෙන හාතාවාරිය ගෙඩිත් ඇවිල්ලා පෝච්චියේ මෙයා ඉන්නවා. ඉතින් දැන් මං එනකම් බලාගෙන මේ දැන් අද මෙයා බණ්ඩාරගම යන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ආපහු සෙල්ල කතරගම ආපු වෙලාවක මං අනිවාර්යෙන්ම ඔයාලට තව මේ වගේ මගේ අම්මගේ වත්තේ තියෙන පොඩි දේවල් ටිකක් පෙන්නන්නම්. ඉතින් මේ ආස දේවල් තියෙනවා නම් කියන්න මං ඒවත් හිමිහිට පෙන්නන්නම්. හරි. තෙරුවන් සරණයි.